ආයිබෝවන්. හිතන්න බලන්න. අපි පොහොසත්කම කියලා හිතාගෙන ඉන්න හැමදේම, ඒ කියන්නේ ලොකු ගෙවල්, සුපිරි කාර්, ඔය වගේ දේවල්, ඒ ඔක්කොම ඇත්තටම වැරදි සංකල්පයක් කිව්වොත්, සල්ලි තියෙනවා කියලා පෙන්වන්න මේ දේවල්ම තමයි ඇත්තටම සල්ලි නැති කරන දේ කිව්වොත්, අද අපි කතා කරන්න යන්නේ මෝගන් හවුසල්ගේ සුප්‍රසිද්ධ The Psychology of Money පොතේ තියෙන සල්ලි ගැන අපි හිතන විදිහ සම්පූර්ණයෙන්ම කනපිට හරවන අදහසක් ගැන. එන ලෑස්ති වෙන්න. අපි පටන් ගමු. හරි. එහෙනම් මුලින්ම බලමු මේ පොහොසත් පෙනුම කියන්නේ මොකක්ද කියලා. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් හිතන විදිහට ධනෙ කියන දේ පේන්නේ කොහොමද? මෙහෙම හිතමුකෝ. සල්ලිකාරේ කියන වචනේ ඇහුන ගමන් ඔළුවට එන පින්තූරේ මොකද්ද? මුන්වදී වගේ කෙනෙක් පාවිච්චි කරන්නේ. ජීවත් වෙන්නේ කොහොමද? ගොඩක් වෙලාවට ඔළුවට එන්නේ මේ වගේ දෙයක් නේද? සුඛෝපභෝගී කාර් එකක්, ලොකු ගෙයක්, අලුත්ම ඩිසයිනර් ඇඳුම්. ඒක ඇත්තටම පුදුම වෙන්න දෙයක් නෑ. ඇයි දන්නවද? මොකද අපිට එළියට පෙන්න තියෙන්නේ ඒකික විතරයි. කවුරුවත් තමන්ගේ බැංක් එකේ ස්ටේට්මන්ට් එක බෙල්ලේ එල්ලගෙන පාර යන්නේ නෑනේ. ඉතින් අපි නොදැනුවත්වම අපි දකින්න දේ මත තීරණය කරනවා මෙන්න සල්ලිකාරයෙක් කියලා. දැන් කාලේ නම් මේකට ලොකුම හේතුවක් තමයි සෝෂල් මීඩියා. හිතන්නකෝ Instagram එකේ ස්ක්‍රෝල් කර ඉන්නකොට දකින්න දේවල්, අලුත්ම කාර්, මිලාදි කොරලෝසු, මාලදි වයින් වගේ තැන්වල නිවාඩුකට කරන ෆොටෝස්, මේවා දකින්නකොට අපේ මුලේක කිලින්ම සිග්නල් එකක් යනවා. හරි, සාර්ථකත්වය කියන්නේ මේක තමයි මෙන්න පොරවල් කියලා. දැන් සමාජයේ ට්‍රෙන්ඩ් එක ගොඩනැගිලා තියෙන්නේ මෙහෙම තමයි. හරි. ඔය අපි හිතාගෙන ඉන්න සම්පූර්ණ චිත්‍රයම දැන් පොඩ්ඩකට පැත්තකින් තියමු. මොකද ඇත්තම ධනය කියන දේ අපිට පේන දේ නෙවෙයි. ඒක තියෙන්නේ ඇස් වලට පේන්නේ නැති තැනක හැංගිලා. අපි බලමු ඒ නොපෙනෙන රහස මොකක්ද කියලා. මේක තමයි සල්ලි සම්බන්ධයෙන් තියෙන ලොකුම පරස්පර විරෝධී බව. නැත්තම් විහිළුව කිව්වත් හරි. කෙනෙක්ට කොච්චර සල්ලි තියෙනවද කියලා මිනිස්සුන්ට පෙන්වන්න නම් ඒ සල්ලි වියදම් කරන්නම වෙනවා. එතකොට මොකද වෙන්නේ? තියෙන සල්ලි ටික අඩු වෙනවා. සරලවම කිව්වොත් කෙනෙක්ව පොහොසත් විදියට පෙන්වන්න පාවිච්චි කරන දේම ඒ කෙලාව ඇත්තටම දුප්පත් කරනවා. ටික පිස්සු වගේ නේද? එහෙනම් මේ අදහස හොඳට ඔලුවට දාගන්න. නියම ධනය කියන්නේ මිලදී ලත්ත ලස්සන කාර් එක නෙවෙයි. නියම ධනය කියන්නේ මිලදී නොගත්ත කාර් එක. මිලදී නොගත්ත දියමන්ති. තාමත් බඩු බහර ආදියට මාරු නොකර ඉතුරු කරලා ආයෝජනය කරලා තියෙන මූල්‍යවත්කම් තමයි ඇත්තම ධනය. අන්න ඒක තමයි අපිට නොපෙනෙන නියම වස්තුව. මේක පැහැදිලි කරන්න නියම කතාවක් තියෙනවා. සුප්‍රසිද්ධ ගායිකා රියානා ගැන කවුරුත් දන්නවනේ. එක කාලෙක යා තමන්ගේ සල්ලි ඔක්කොම වගේ වියදම් කරලා බංකොලොත් වෙන්න ඔන්න මෙන්න කියලා හිටියා. ඉතින් යා තමන්ගේ මූල්‍ය උපදේශකට නඩු දැම්මා. උසාවියේදී ඒ උපදේශක කිව්වේ මෙහෙම දෙයක්. සල්ලි වියදම් කරලා බඩු ගත්තම අතේ ඉතුරු වෙන්නේ බඩු විතරයි සල්ලි නෙවෙයි කියලා යාට ඇත්තටම කියලා දෙන්න ඕනුණාද? ඒක විහිළුවක් වගේ පෙනුනට ඒකේ ගැඹුරු ඇත්තක් තියෙනවා නේද? මේක තේ වගේමයි. ගොඩක් අය මට කෝටිපතියෙක් වෙන්න ඕන කියලා කියනවා. හැබැයි ඇත්තටම එයාගේ හිතේ යටින් තියෙන්නේ මට කෝටියක් වටිනා දේවල් වියදම් කරලා ගන්න ඕන කියන එක. හොඳයි. එහෙනම් ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඇයි අපි හැමෝම වගේ මේ වැරද්දම කරන්න පෙළඹෙන්නේ? හේතුව තමයි අනුකරණය කිරීමේ උගුල. අපි බලමු ඒකේ තියෙන මනෝවිද්‍යාත්මක පැත්ත මොකක්ද කියලා. ඇත්තටම අපි මිනිස්සු විදියට අලුත් දෙයක් ඉගෙන ගන්න පාවිච්චි කරන ලේසිම ක්‍රමය තමයි අනුකරණය කරන එක. ඒ කියන්නේ කොපි කරන එක. නේද? පොඩි කාලේ ඉඳන් හිතන්නකෝ බයිසිකලයක් පදින්න, කෑමක් උයන්න මේ හැම දෙයක්ම අපි ඉගෙන ගත්තේ අනිත් අය කරන විදිහ බලලානේ. ඒක අපේ ඇඟේම තියෙන දෙයක්. හැබැයි ප්‍රශ්නේ පටන් ගන්නෙ මෙන්න මෙතනින්. ඇහැට නොපෙනෙන දේල් කොහොමද අනුකරණය කරන්නේ? නියම ධනය තියෙන්නේ බැංකු ගිණුම් ඇතුලේ. ආයෝජන ගිණුම් ඇතුලේ. ඒ කියන්නේ ඒක හැංගිලා තියෙන්නේ. ඉතින් ඇත්තටම ධනවත් අයගේ හොඳ පුරුදු, ඒ කියන්නේ ඉතුරු කරන එක, බුද්ධිමත්ව ආයෝජනය කරන එක අපිට කොපි කරන්න විදිහක් නැහැ. හේතුව අපිට ඒක පේන්නේ නැහැ. එතකොට ඉතින් අන්තිමට මොකද වෙන්නේ? අපි අනුකරණය කරන්නේ අපිට පේන දේ විතරයි. ඒ කියන්නේ ලොකුවට වියදම් කරන, ලොකු ෂෝ එක දාන අයව. හැබැයි අපි දන්නේ නැති කාරණය තමයි ඒ අය සමහර විට ඉන්නේ බෙල්ලටම ණය වෙලා ලොකු ණය කන්දක් උඩ කියන එක. අනිත් පැත්තෙන් ඇත්තටම ධනවත් හැබැයි කිසිම සද්දයක් නැතුව තමන්ගේ ඉතුරුම් සහ ආයෝජන වර්ධනය කරගන්න කෙනාව දිහා අපි හැරිලවත් බලන්නේ නැහැ. ඒක නිසා තමයි මේ පොතේ කියන්නේ මේ ලෝකයේ පිරලා පියන්නේ කොටස් දෙකක මිනිස්සුන්ගෙන් කියලා. එක කොටසක් තමයි බොහොම චාම්මිදයට පෙනුනට ඇත්තටම ධනවත් අය. අනිත් කොටස තමයි පොහොසත් වගේ පෙනුනට බංකොලොත් වෙන්න ඔන්න මෙන්න ඉන්න මිනිස්සු. හරි. එහෙනම් අපි දැන් දන්නවා ධනය කියන්නේ ලොකු බඩු ගන්න එක නෙවෙයි කියලා. එහෙනම් මොකද්ද මේ සල්ලි එකතු කරන එකේ තියෙන නියම බලය, නියම පවර් එක? අපි බලමු. ඇත්තම ධනයෙන් කෙනෙක්ට මිලදී ගන්න පුළුවන් වටිනාම දේ තමයි
නිදහස. විකල්ප. ඒ කියන්නේ තමන්ගේ ජීවිතය තමන්ට ඕන විදියට පාලනය කිරීමේ හැකියාව. උදේට නැගිටලා අද මට ඕන දේ කරනවා කියලා කියන්න තියෙන නිදහස. තමන් ආස නැති රස්සාවක හිර වෙලා ඉන්න අවශ්‍ය නැති වෙන එක. හදිසි වෛද්‍ය අවශ්‍යතාවක් වගේ දෙයක් ආවම කලබල නොවි ඒකට මුහුණ දෙන්න පුරුවන් වෙන එක. අන්න ඒක තමයි ධනේ නියම බලය. ඉතින් අන්තිමටම අපි මතක තියාගන්න ඕනේ වැදගත්ම දේ තමයි මේක. සල්ලි වලින් අපිට ලැබෙන ඉහළම ලාභාංශය. ලොකුම return on investment එක. ඒ තමයි තමන්ගේ කාලය තමන්ගේ පාලනයට ගන්න ලැබෙන එක. ඒ නිසා අපේ ඉලක්කය වෙන්න ඕනේ පොහොසත් කියලා පේන එක නෙමෙයි ඇත්තටම නිදහස් වෙන එක. ඉතින් අවසාන වශයෙන් මෙන්න පොඩි දෙයක් හිතන්න. තමන්ගේ නොපෙනෙන ධනය ගොඩනගා ගන්න අදම පටන් ගන්න පුළුවන් එක පොඩි දෙයක් මොකද්ද? ඒ ගැන හිතලා තමන්ගේ අදහස පහලින් කමෙන්ට් එකක් විදිහට දාන්න. අපි ඒ ගැන කතා කරමු. මේ වගේ සල්ලි ගැන, මනෝවිද්‍යාව ගැන තව දේවල් දැනගන්න කැමති නම් වීඩියෝ එක ලයික් කරලා, channel එකට subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. තවත් මේ වගේම වැදගත් මාතෘකාවකින් අපි ඉක්මනටම හම්බෙමු.